මාටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටි කතාව. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේය. නින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙනි. ඌ යලිත් ඔහුගේ කකුල ලෙව කෑවේය. කඳුලෙන් තෙත්තුණු මහල්ලකුගේ දෙයස සිහි කරවන උගේ දෙයසත් තමා දෙසට හරවන ලද සැලෙන මස්පිඩු සහිත හොම්බද්දුටු උපාලිස්ගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීමකි. වරෙන් වරෙන් මෙහාට වරෙන් ඔහු සෙමින් කීවේය. හඳයා තම ඉස්සරහ ගාද්දකින් එකක් සෙමින් ගෙපිලෙහි තැබුවේය. අනතුරුව අනික් ගාතයද ඉතා අමාරුවෙන් පස්සා ගාතයද උස්සා ගෙපිලෙහි තැබුවේය. ඌ අනික් පස්සාඝාතයේද තබා ගෙපිලට නැගුණේ කන්දක නගින්නෙකු මෙන් මහන්සි වීමෙනි. උපාලිස් තමා වෙතට ලන් වූ ගොන් මාල්ලාගේ මුහුණ අත ගෑවේය. ඌ තම ස්වාමියාගේ හිසත් අතත් ලෙව කෑවේය. බඳින ලද ගැටයකින් එක් කරන ලද දල කෙස් වැටිය තෙල්ගා පීරනු ලැබූ කලකමෙන් ඔහුගේ හිස බදාගත්තේය. ඉතින් නැති හඳයා යලිත් උපාලිස්ගේ පිටි අල්ලලෙව කා අනතුරුව ගෙහි උළුවස්ස දෙස බැලුවේය. දොර ඇරගෙන බරාදයට පැමිණි උපාලිස්ගේ බිරිඳ බැහැපන් මිදුලට කියමින් හඳයාගේ හිසට අතගසා ඌ තල්ලු කළාය. කීකරු දරුවකු මෙන් ඌ ආපසු හැරී මිදුලට බැස උපාලිස්ගේ ඇඳ දෙස මද වේලාවක් බලා සිට ගමන් කළේය. ඌ මදක් දැන්ගොස් හිස පස්සට හරවා ගස්සා කීස් හඬින් වල්ගය ගැසුවේය. උගේ කොන්දෙහි හා පිටෙහි ඇලී සිටි කෝඳුරුවෝ සුළඟින් නගන ලද දූවිලි කඩක් මෙන් නැන්ගේය. හඳයා මෙයාට නිදාගන්නවත් දෙන්නේ නැහැ. හැමදාම උදේ ඇවිත් අවදි කරනවායි බිරිඳ කීවාය. දැන් වෙලාව කීයට විතර ඇද්ද? තාම කපුටත් හඬනවා. දැන් 6ට විතර ඇති කියමින් බිරිඳ වටපිට බැලුවාය. නියන් කොබෙය්‍යකු කෝයි නගන හඬ ඈට ඇසේ. දෙතුන් වර්ගයක නලා හඬවන නලාකාරයන් මෙන් කුරුල්ලන් කිහිප දෙනකුන් නගන මිහිරි හඬද ඈට ඇසේ. හඳයා හැමදාම ඇවිත් මෙයාගේ කකුල ලෙව කාලා මෙයා අවදි කරනවා. ඌ කාටවත් විකුණා දාන්න ඕනේ. නෑ ඌ විකුණන්නේ නෑයි. උපාලිස් කීය. තම ජීවිතය හඳයාගේ ජීවිතය හා අත්වැල් බැඳගත්තක් බව උපාලිස් දනි. කරත්තකාරයෙකු ලෙස ජීවත් වූ ඔහු දෙවනවර මිලදීගත් හරකා හඳයා වේ. දරුවන් දෙන්නෙකුන් හා තම බිරිඳද සමග යන්තම් කාබී ජීවත් වීමට ඔහුට උදව් කළේ හඳයාය. උපාලිස් උදයෙන් නැගී හඳයා තමාගේ කූඩු තිරික්කලයෙහි බැඳගෙන පොල් ඔය පාලම අස්සලට යයි. ගාල්ලේ උසාවියට හෝ එහි වෙන කාර්යයකට හෝ යන තිදෙනෙකුන් කරත්තෙහි නන්වා ගන්නා ඔහු 9 වන්නට පෙර කඩවෙතට ළඟා වෙයි. ඔහු කඩවෙත පාලම ඉක්මවා නොයන්නේ ඒ කරත්තය නගරයට ඇතුළු කිරීමට උවමනා අවසර පත තමාට නැති බැවිනි. වැඩි මුදලක් ගෙවා ලබාගත යුතු ඒ අවසර පත ප්‍රයෝජනවත් වනුයේ උපාලිස්ට නොව. උදයවරුවේ පටන් හවස් වනතෙක් ගාලු නගරෙහිම දිවෙන කරත්තකාරයන්ට පමණි. 20 අවුරුද්දකටත් වැඩි කලක් ඉරිදා හා සෙනසුරාදා හැර අනික් දවස්වල ගාල්ලේ කඩවෙත අසලට කරත්තේ පැද වූ උපාලිස්ගේ දවස්පතා ආදායම රුපියල් 2 ඉක්ම වූයේ කලාතුරකිනි.
ඔහු කඩවතට නොයන දවස්වලින් පසළොස්වක පෝයට හසුවන ඉරිදා දවසක් හැර අනික් ඉරිදා දවස්වල අඹරාව නැති බරභාගයක හඳයා බැඳ ඌ ලවා ගැමියන්ගේ පොල් එළි ඇද්දුවේය. ඇතැම් විට හුණු ගල් ඇද්දුයේය. උපාලිස් සුරතල් කළේ තමාගේ දරුවන් සමග නොව හඳයා සමගය. මසකට වරක් තෙල්ගා හිස පිස දමනු ලබන උගේ ඇඟෙහි කිනිතුල්ලෝ බෝ නොවූහ. උගේ ඇඟෙහි ඇටමැස්සකු සිටිනු දුටු විට ඔහු බැඳි වැදුණු මුවකු හඹන වැද්දකු මෙන් ඌ සෙවීය. දරුවකු හදන මවක මෙන් හඳයාට සාත්තු කළ ඔහු ඌට කිසි කලක නොතැළුවේය. කරත්තයෙහි බැඳී ඌ ගමන සීන් කළ හැම විට ඔහු කළේ උගේ කිරිච්ච පල්ලට කෝටුව යවා "හායම් පුතා යන්" කියමින් කිති කැවීම පමණි. ඉක්මන්කාරයෙකු "ටිකක් හයියෙන් දක්කාපන්" අණ කළ හැම විට උපාලිස් එය නෑසුණකු මෙන් රිය පැදවූයේය. රියෙහි නැගුණු මගියෙකු ගවයා වේගයෙන් දුවවන්නට වෑයම් කොට නොහැකි වූ ඇතැම් විටක උපාලිස්ට බැනවදී. උපාලිස් සිනාසෙමින් පාත් වී හඳයාගේ කොන්දට අතගසා අනික් අතින්ගත් කෝටුව උගේ දෙකකුල් අතරින් යවා "හායම් පුතා යන්" කියයි. ගමන ඉක්මන් කරවනු පිණිස කෝපයෙන් කතා කරන මගියාගේ බස තේරුම් ගත්තාක් මෙන් හඳයාද වේගයෙන් දුවයි. "මුදලාලි යන්නේ උසාවියටද?" උපාලිස් සසයි. "ඔව් මිනිහෝ, අද නඩුවක් තියෙනවා." "තව හුඟක් වෙලා තියෙනවා. මම 8ට ඉස්සර වෙලා මුදලාලි මහත්තයා කඩවත ළඟ බස්සන්නම්" කියමින් ඔහු පෙරදිග හස බලයි. "තාම 6:00 වුණේ නැහැ." 20 අවුරුද්දකට වැඩි කලක් නියමිත වේලාවෙහි රිය පදවාගෙන ගාල්ලට යාමෙන් ලත් පුරුද්ද ඇති උපාලිස් නැගෙනහිර පැත්තේ අහස බලා වේලාව නිවැරදිව කීමට දත්තෙකි. ඔහු අහස බලා වේලාව කියූ ඇතැම් විටක මගියෙක් තම සාක්කුවෙන් ඔරලෝසුවගෙන බැලුවේය. උපාලිස් කියූ වේලාව ඔරලෝසුවේ වේලාවට වෙනස් වූයේ ඉතා කලාතුරකිනි.